thumbnail එකේ දැක්කා වගේ අපි අද කතා කරන්නේ glass effect එකක් හදාගන්නේ කොහොමද කියලා. යන්න ඕපන් කරගන්න Photoshop එක. ඔයාලට අදාළ size එකේ canvas එකක් හදාගන්න. මේ වදන්න නැත්නම් අපි basic ගැන කතා කරමු පස්සේ වීඩියෝ එකේ. control O බලලා මට ඕන photo එක මම ඕපන් කරගන්නවා වෙනින්ම. ඊපස්සේ මම මේක අදලා අරගෙන මගේ canvas එකට දාගන්නවා. දාලා ඒ වෙලාව resize කරගන්නවා අදාළ size එකට මට ඕන විදිහට. control T එවුවා. අදලා මට ඕන size එකට හදාගන්නවා. හරි. අපි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අපේ layer එක. ඒක right click කරලා අපිට පුළුවන් copy කරගන්න මෙතන මේ මෙතන යන එක මට මතකත් නැහැ. අපිට control J ඔබලා ඉක්මනට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා දකින්න නැති control J ගුවාම ඒකේ copy එකක් එනවා. ඊට කලින් මේක smart object එකක් කරගන්න ඕනේ. මම control Z ඔබලා කලින් තිබ්බ තත්ත්වයට ගන්නවා. ඔයාලට මම දන්නවා මට වැරදුනා කියලා හිතන ඇති කියලා. එහෙම නෙමෙයි මම ඔයාලට කියලා control Z එක කියලා දෙන්න ඕන ඉඳලා එහෙම කරේ. මේක right click කරලා convert to smart object කියන එක ඔබන්න. ඊළඟට මේක control J ඔබලා duplicate කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් rectangle එකක් හදගන්න. rectangle කොටුවක් යන ලේසියෙන්ම. ඊට පස්සේ අපිට පුළුවන් හතර කොන curve කරගන්න. මෙන්න මෙතන තියෙන curves අදාළ ඒවා. ඔයාලට පුළුවන් මෙතනට value එකක් ඔයාලට manually දෙන්නත් පුළුවන්. එහෙම නැතුව control එක තියෙන control එක ඔබා ගත්තා ඔයාලට පේනවා ඇති අර ඊතලයක් වෙනින්ම. ඔන්න දැන් නෑ. ඔන්න දැන් තියෙනවා. දැන් නෑ. දැන් තියෙනවා. අන්න ඒක ඔබලා මේකට ඇදගෙන ගියපුවාම අන්න දෙක යනකොට value එක වැඩි වෙනවා. හරිනේ. ඔන්න ගන්න තියලා අතේ මෙතන මේ link කරලා තියෙන්නේ ඒ හින්දා හතර කොනම වෙනස් වෙනවා අපි වෙනස් කරන විදිහට. හරි අපි දැන් එච්චරයි ඕනේ. ටිකකට ඒක වහලා මෙන්න මේ තියෙන එක දැන් අපි copy එක ගත්තේ. මේ copy එකට සම්පූර්ණයකටම glass effect එක දාගන්න යන්නේ. glass effect එක කියන්නේ අර glass එකක් අපි දාගෙනකොට ඒකේ තියෙන ඒකෙන් හරහා බලනකොට බොඳ වෙච්ච ගතිය ඊළඟට අර පොඩි පොඩි ගතියක් තියෙන්නේ. අන්න ඒ ගතිය හදාගන්න යන්නේ. ඒකට අපි යනවා මුලින්ම filter වලට filter gallery එකට ගියා. එතන මෙතන මේ distort කියලා තියෙන අන්න ඒකේ glass කියලා වෙනින්ම ටැබ් එකක් තියෙනවා. අපි ඕක විතරක් නෙමෙයි දාන්නේ. ඔන්න glass ටැබ් එක දාලා ඔයාට කැමති විදිහට සෙල්ලම් කරලා බලන්න ඔයාට ඕනේ මොන value එකද කියලා. මට හතරක් හොඳයි කියලා හිතෙනවා. මම එතනින් ඕකේ දෙනවා. ඊළඟට අපි යනවා මෙතනින් ආපහු filter වලට ගිහිල්ලා blur එකට ගිහිල්ලා Gaussian blur එක දෙනවා. මම කිව්ව හරියට දන්නේ නැහැ. ඒකෙත් මට ඕන value එක මම නිකන් ඉතරම ගොඩක් ඕනේ මට. ඒකමාර ඔයාගේ resolution එක හරි ඔයාගේ ගත්ත canvas එකේ size එක මම නම් ඒවත් එක්ක ඔයා දෙන්න ඕන ගාන වෙනස් වෙනවා. ඔයා ශ්‍රී ලංකාව බලන්න ඒ value එක වැඩි කරලා බලන්න අඩු කරලා බලන්න මම කීකම් පාවිච්චි කරන්නේ නැතුව එකත් මට දෙකමාර ඇති 2.5 මම ඔකේ දෙනවා. ඔන්න ඔය ගතිය තමයි ඕනේ. හැබැයි මට දැන් ඕනේ ওই ගතිය අර අපි අඳපු කොටුව ඇතුලෙන් පේන්න. ඒකට අපි කරන්නේ දැන් මේ අපි කොටුවක් අඳගත්තනේ. අනේ කොටුව ක්ලික් කරලා ඔයාගේ කීබෝඩ් එකේ control එකයි alt එකයි දෙකම ඔබාගෙන control එකයි alt එකයි දෙකම ක්ලික් කරගෙන ඒක පල්ලෙහාට අදින්න. අර පල්ලෙහා layer 1 copy කියලා තියෙනවා. අන්න ඒකට ඇදලා අතරින්. හරිනේ. අනේ අතෑරලා අපි ඇඳගත්ත rectangle එක තියෙනවනේ මෙන්න මෙතන උඩ. ඒක මේ ඇහක් තියෙන. ඇහවල ඒක වහගන්න. ඔයාලට නිකමන්ට තේරෙනවා බලන්න දැන් අර පූසාගේ වටේ තියෙන ටික blur එක තියෙන්නේ. හැබැයි අර මැද හරිය පොඩ්ඩක් blur වෙලා තියෙනවා. ඒ අර කොටුවට විතරක් ඒ effect එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ අපි layer 1 copy අපි අර alt එකයි control එක ඔබලා අපි ඒක දාගත්තනේ මේ අපේ දෙවෙනි copy එකට පූසා හිටමු. අන්න ඒක උඩ right click කරලා blending option වලට ගිහින් අපි ඒක තේන්න හදාගන්න. අපිට දැන් හරියටම සීමාවක් පේන්නේ නැහැ. අග මුල කොන කොහෙවත් හොයාගන්න බෑ. මෙන්න මෙතනින් ගිහින් අපිට පුළුවන් stroke එකක් දාගන්නත් පුළුවන්. එකපාර ලේසියෙන් හොයාගන්න අපි stroke එකක් දාමු. stroke එකට ගිහිල්ලා මෙතනින් size එක මම දෙනවා 5ක් විතර. එතකොට අපිට පේනවා ඉතින් මෙතන මේ දාර පේනවා. එතකොට අපිට සීමාවයි හොයාගත්ත හැකි අපේ copy. ඊළඟට පුළුවන් අපිට drop shadow එකක් දාලා shadow එකක් ගන්න. shadow එකට ගිහිල්ලා ඔයාලා මේ values එක සෙල්ලම් කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයා හදපු එකට හරියටම ගැලපෙන එක මොකද්ද කියලා තේරුම් ගන්න. මෙතනින් පුළුවන් මේ shadow එක අඩු වැඩි කරලා මට මේක 70%ම 80%ක්ම දාමු. ඒ ගාන ඇති. ඊළඟට අපිට පුළුවන් මේකට
ග්‍රේඩියන්ට් ඕවල එකක් දාන්න පේන්නති මං මේ වාලට කරලා දෙන්න කලින් ම පොඩ්ඩක් එක පාරක් කරලා බැලවා එතකොට මං දාපු එකමයි මේ තියෙන්න වඩ ඔන්න බාන්න ඔන්න ග්‍රේඩියන්ට එක නැතුව අපපුසාහරි මේ කොටුව හරි බලන්න ග්‍රේඩියන්ට එක නැතුව ග්‍රේඩියන්ට එක දාව නැතුව දාවා නැතුව දාවා වර්තේරන අන්නේ එකතිය පොඩි අමුතු ලස්සනක් කෙනවා නිකන් වීදුරුවගේ ඊට පස්සේ මට මෙතනින් ඇති වාට කැමති නම් පුළුවන් මේ බෙවල්ලන් ඇම්බෝස් කියන එකක් දෙන්න මට ඒක ඕනේ කියලා හිතෙනවා තිබ්බත් අවුලුන්න ඒක අපි ඒක රජ්‍යයෙන් පොඩ්ඩක් වෙනස් කරනවා ඒ මම නිකන් ඩෙප්ත් එක තියාගෙන මේක පහක් වගේ තියාගන්න ඇති මේ මහලු කොට කරන්න ගියම එතන ඔයාලට දැන් අර කීබෝඩ් එකේ ඒ අකුර ප්‍රෙස් කරපුවාම පේන්නේ නැති අපි ටීවී එකේ ඒ අකුර ප්‍රෙස් කරපුවාම ඔයාලට mouse point එක වෙනස් වෙනවා ඒ කියන්නේ අපි ඉන්නේ වෙනම tool එකකද ඒ අකුර ඔබලා අපිට පුළුවන් මේක තැන් තැන් වලට අරගෙන ඔයාලට පේන්නේ නැති අරන් යන තැන තමයි ඒ glass effect එක වැටෙන්නේ වෙනම තැනකින් ක්ලික් කරපුවම එහෙම වැටිලා තියෙනවා හරිද ඒක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් ඒක අරන් වෙන ඒවා පාවිච්චි කරනවා V අකුර ඔබලා අපි control T ඔබලා එහෙම අරන් යන්න හැදුවට මේක එහෙම යන්නේ නැහැ යා අපිට ඕන විදිහට මේකේ භාවිතයන් ගැන කතා කරලා අපිට පුළුවන් මේක පිටිපස්ස බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි දාන ටෙක්ස්ට් එක වෙන් කරලා ඒක නිකන් පොඩි ඩෙප්ත් එකක් දීලා ලස්සන කරලා ගන්න. ඒකට මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන් එහා පැත්තේ ටැබ් එකේ තියෙන හින්දා. මේක නිකන් හිතුමට හදාගත්තේ මේ හදාගත්තට මේ මෙන්න මේ විදිහට වෙන් කරලා පෙන්වන්න පුළුවන්. let life breathe කියලා මම නිකන් ටයිප් කරගත්තා. අපිට මම මොම ලස්සන කරලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. මෙන්න මේ glass effect එක පාවිච්චි කරලා. මොන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වෙන effect මොන හරි ඉගෙන ගන්න දැනගන්න ආසයි මේක හොයාගන්න විදියක් නැහැ. තියෙන ඉංග්‍රීසි විතරයි තේරෙන්නේ නැහැ කියලා හිතනවනේ ඒත් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහ වීඩියෝ වල ඒක කතා කරමු. එහෙනම් ගිහින් බයි.